අපි ඊළඟට කතා කරන්න යන්නේ සෝපාදික ප්‍රස්තුත ගැන. එහෙමත් නැත්නම් තෙවැදෑරුම් ප්‍රස්තුත වර්ගීකරණයේ එන තවත් ප්‍රස්තුත වර්ගීකරණයක් වෙන සෝපාදික ප්‍රස්තුත ගැන තමයි මේ කොටසෙන් කතා කරන්නේ. සෝපාදික මොකද මේ සෝපාදික කියන වචනේ තේරුම? සෝපාදිකයි කියලා කියන්නේ යම්කිසි ප්‍රස්තුතයක පවතින වාච්‍ය සහ වාචකය. ප්‍රස්තුතයක අඩංගු වාච්‍ය සහ වාචකය ගත්තට පස්සේ ඒ වාච්‍ය මත වාචකය රඳා පවතිනවා නම් යම්කිසි අවස්ථාවකදී අපි යන්නේ ඒකට කියනවා සෝපාදිකයි කියලා. එහෙම නැත්නම් වාච්‍ය හා වාචකය අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තියෙනවා. වාච්‍ය හා වාචකය අතර විපාද සම්බන්ධතාවයකින් යුක්තයි. ඒ වගේ අවස්ථාවන්ට අපි කියනවා සෝපාදික ප්‍රස්තුතයක් කියලා. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් සියලු මල් ලස්සන නම් ඒවා පූජාවට සුදුසුය. එතකොට මල් ලස්සන නම් තමයි පූජාවට සුදුසු වෙන්නේ. එහෙම ලස්සන නැත්නම් පූජාවට සුදුසු නැහැ කියන එකකින් කියවෙනවා. එහෙනම් කොන්දේසියක් තියෙනවනේ. වාච්‍ය තමයි සියලු මල් ලස්සන නම්. මල් ලස්සන වීම ඒක පූජාවට සුදුසුකමක් වෙනවා. එහෙනම් වාච්‍ය මත වාචකය රඳා පවතින. වාච්‍ය සත්‍ය නම් වාචකයත් සත්‍ය වන ප්‍රස්තුතයන්ට අපි කියනවා මොනවා කියලාද? සෝපාදික ප්‍රස්තුත කියලා. බත් කන්නේ නම් බඩ පිරෙයි. උඩ පනින්නේ නම් බිම වැටෙයි. ගින්දරට අත තබන්නේ නම් අත පිලිස්සේ. එතකොට పూర్ව සිද්ධිය අපර සිද්ධිය වීම සඳහා හේතුවක් වෙනවා. එහෙනම් పూర్වාංගය මත අපරාංගය රඳා පවතිනවා. పూర్වාංගය සහ අපරාංගය කලින් අපි කතා කරපු නිර්වාදිත ප්‍රස්තුත වගේ නිපාත සම්බන්ධතාවලින් තොරව ස්වාධීනව පිළිගන්නේ නැහැ. මුලින්ම වාච්‍ය මත වාචකය රඳා පවතිනවා. වාච්‍ය සත්‍ය නම් වාචකය සත්‍ය වෙනවා. ඕක තමයි නිරුපාදික ප්‍රස්තුතයන්ගෙන් පස්සේ අපි කතා කරන සෝපාදික ප්‍රස්තුතයන්ගේ ස්වභාවය වෙන්නේ. සරලව ගත්තොත් పూర్වාංගය මත අපරාංගය රඳා පවතින పూర్වාංගය සහ අපරාංගය අතර කොන්දේසි සහිත බැඳීමක් පවතින ප්‍රස්තුතයන් සෝපාදික ප්‍රස්තුත වෙනවා. ඒවා අර හේතු සූචක නිපාත නේ. වේ නම් එතකොට යමක් හේතුවක් වෙනවා නම් අනිත් සිද්ධිය සත්‍ය වෙනවා. ඕක තමයි සෝපාදික ප්‍රස්තුතයන්ගේ ස්වභාවය වෙන්නේ. පැහැදිලි?